ආයුබෝවන් පසන් නිවසට ගොඩ වැදුණු ඔබ සියලු දෙනාම අපි ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ ගොඩාක් කැමති ඔබේ නිවසේ ලස්සනම අංගය. ඒ කියන්නේ මුළුතැන්ගේ ගැන. તો මුළුතැන්ගයක් කියලා කියන්නේ ගෘහණියට ඉතාම වැදගත් තැනක්. ඒ වගේම නිවසක ලස්සනම සතුට ගෙන දෙන සන්තෝෂය ගෙන දෙන වාසනාවන්තම ස්ථානය තමයි මුළුතැන්ගේ. එතකොට මුළුතැන්ගයක් සැලසුම් කරනකොට ගෙදර ඉන්න ගෘහණියට හැකියාව ලැබෙන්න ඕනේ Tamanට ඕන ආකාරයට මුළුතැන්ගයක් සඳහා සැලසුමක් සකස් කරගන්න. ඒ ගැන මූලික අවබෝධයක් ලබා දෙන්න තමයි අද අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. එතකොට මේක ගොඩාක් මේ අදාළ කරගන්න පුළුවන් ගෘහණියට වගේම පාසල් යන O level A level home economic ඉගෙන ගන්න ගෘහ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න දරුවන්ට සහ තාතාකු ඉගෙන ගන්න 7 ශ්‍රේණියේ දරුවන්ට අදාළවත් මේ පාඩම මම මේ ආකාරයට කරගෙන යනවා. එතකොට අපි මුලින්ම දැනගන්න ඕනේ මුළුතැන්ගයක් සැලසුම් කරනකොට අවශ්‍ය කරන සංකේත ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි මුළුතැන්ගයට බිත්ති අඳිනකොට කොහොමද අපි ඒ සංකේතය සංකේතවත් කරන්න කියලා. මේ විදිහට ඉරි කැලි දෙකකින් අපි මුළුතැන්ගේ බිත්තිය සංකේත කරනවා. ඊළඟට ජනේල. මේ ජනේල් පියන් ගාන තමයි මෙතන පෙන්වුම් කරලා තියෙන පියන් දෙකක් තියෙන ජනේලයක් W window කියන නාමයෙන් අපි W වපුර දාලා window කියලා දාලා තියෙනවා ජනේලේ තියෙන තැන. ඊළඟට තියෙන්නේ දොර. එතකොට දොර කොහොමද ඇරෙන්නේ කොයි පැත්තටද වැහෙන්නේ කොයි පැත්තටද මේ වැහෙන පැත්තට තමයි මේ වෘත්තාකාරව මේ විදිහට ඇඳලා තියෙන්නේ. මේ පැත්ත තමයි දොර ඇරෙන පැත්ත කෙලින් ඉරක් ඇඳලා තියෙන්නේ D දාලා තියෙන්නේ ඩෝ කියන නාමයට. එතකොට මේ බිත්තියේ මේ බිත්ති දෙක අතරින් තමයි දොර මෙතන අඳලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ගබඩා කිරීමේ ඒකකය. මුළුතැන්ගේ අපිට අවශ්‍ය භාණ්ඩ අපි පැන්ට්‍රි කබඩ් ගහනවා කියන්නේ. අන්න ඒ වගේ ගබඩා ස්ථානයක් අපේ නිවසේ තියෙන්න ඕනේ. ඒකට කියනවා ගබඩා කිරීමේ ඒකකය කියලා. ඊට පස්සේ තියෙනවා ආහාර පිසීමට පෙර සැකසීමේ ඒකකය කියලා කොටසක්. ඒ කියන්නේ අපි ගන්න මේ ගබඩා ඒකකයෙන් ගන්න ආහාර ද්‍රව්‍ය අපිට මේ සිංක් එකට දාලා සෝද ගන්න ඕනේ. අපි කියනවා සිංක් එක නැත්තම් සේදුම් බක්කිය කියලා සිංහලෙන් කියනවා. එතකොට මේ ස්ථානයෙන් සෝදගෙන මෙතන අපේ ඒවා පෙර පිළියෙල කිරීම කරගන්නවා. සෝදලා ඉවරලා කපලා අපිට අවශ්‍ය කරන කුළු බඩු වර්ග දාලා රසකාරක වර්ණකාරක දාලා අපිට අවශ්‍ය විදිහට මෙතන සකස් කිරීම කරගන්නවා. ඒක නිසා අපි මේ ස්ථාන දෙකම එක ළඟ සකස් කරගන්න හින්දා මේ වර්ණ දෙකකින් දක්වලා තියෙනවා. ඊට පස්සේ අපි උඳුන තියෙන ස්ථාන නැත්තම් ලිප ඒ ස්ථානයට කියනවා පිසීමේ ඒකකය. එතකොට මේ ආකාරයට දක්වලා තියෙන්නේ ඒ කොටස් ටික. ඊළඟට අපි බලමු මුළුතැන්ගියක හැඩතල විවිධ හැඩ අණුව මුළුතැන්ගෙවල් වර්ග කරලා තියෙනවා. එතකොට මුළුතැන්ගෙවල් හැඩ අණුව වර්ග කරනවා I අකුරේ හැඩයට. ඒ කියන්නේ කුඩා ඉඩ ප්‍රමාණයකදී තමයි මේ විදිහට අපි බහුල වශයෙන් භාවිතා කරන්නේ I අකුරේ හැඩය. ඉඩකඩ ප්‍රමාණවත් නැත්නම් කුඩා ඉඩකඩක නම් අපි අපේ වැඩ ඒකකේ හරි ගසලා තියෙන එක පැත්තකට වැඩ කරන්නේ. මම පෙන්නන්නම් පස්සේ විස්තර ටික. ඊළඟට L අකුරේ හැඩයට මධ්‍යම ප්‍රමාණයේ ඉඩකඩ ප්‍රමාණයක් තියෙනවා නම් වේ කරලා මුළුතැන්ගේ හදාගන්නේ අපි L අකුරේ හැඩයට. ඕගොල්ලෝ දැකලා ඇති අන්තර්ජාලයේ ලස්සන පින්තූර තියෙනවා. ඒවා අධ්‍යයනය කරලා තවත් ඕගොල්ලෝ හොඳට මේ පිළිබඳ අධ්‍යයනයක යෙදෙන්න. ඊළඟට U අකුරේ හැඩයට ඉඩ ප්‍රමාණයෙන් වැඩි අවස්ථාවකදී අපිට පුළුවන් මේ ආකාරයට වැඩ ඒකකය තනා ගන්න U අකුරේ හැඩයට. ඊළඟට දිග ප්‍රමාණය දිග ප්‍රමාණයෙන් වැඩි අවස්ථාවකදී අපිට පුළුවන් I අකුරු දෙකක් දෙපැත්තට වැඩ කරන්න පුළුවන් වෙන ආකාරයට මේ මුළුතැන්ගේ වැඩ ඒකක හදාගන්න පුළුවන්. විශේෂයෙන් දානශාලාවල් වලට ගැලපෙන්නේ මේ I අකුරු දෙකක හැඩය. අපි කියන ඩබල් I හැඩය කියලා. ඊළඟට අපි දැන් කතා කරමු I හැඩේ මුළුතැන්ගයක්. ඔන්න බලන්න I හැඩේ මුළුතැන්ගයක්. මම මේ දක්වලා තියෙන කොටු වලින් අපි පරිමාණය දක්වනවා. කොටු එකක් අඩි එකකට සමාන කරලා. කොටු එකකින් පෙන්නුම් කරන්නේ අඩි එකක්. මේ කොටු ඇතුලෙන් අපි අඩි 10ක් මේ පැත්තට 12ක් කියන විදිහට අරන් තිනවා. මේ පැත්තට දිග පැත්තට අඩි 10යි, පල්ල පැත්තට අඩි 12යි කාමරේ. එතකොට දිග පල්ල ඇතුලේ. එළිය නෙවෙයි ඇතුලෙන් ඇතුල. එතකොට අපි මේ බිත්තියේ තමයි මේ සංකේතවත් කරලා තියෙන මේ වර්ණේ බිත්තිය. එතකොට බිත්තියත් එක්ක මෙතන දොර ඇරෙන්නේ වැහෙන්නේ මේ පැත්තට මේ වක්‍රය දාලා තියෙන්නේ දොර වැහෙන පැත්ත. මේ බිත්තිය පැත්තට අඩියක් මෙහයින් තමයි දොර සවි කරලා තියෙන්නේ. එතන D දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා W දාලා තින්නේ ජනේලෙට. එතකොට ජනේලේ සංකේතවත් කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට පියන් තුනේ ජනේලයක් තියෙනවා.
එතකොට ඊට පස්සේ මෙතන තියෙනවා ගබඩා ස්ථානය. මේ අංක 1ෙන් දාලා තියෙන ගබඩා ස්ථානය පළල තියෙනවා අපි අරගෙන තියෙන්නේ අඩි 2ක ප්‍රමාණය, කොටු 2ක ප්‍රමාණයක්. අඩි 2ක ප්‍රමාණය තමයි වැඩ ඒකකේ සම්පූර්ණම පළල. එතකොට දිග සම්පූර්ණම අරන් තිනා මේ පැත්තට වැඩ ඒකකේ අඩි 12ක්. ඊට පස්සේ මේ මෙතන අඩි 3ක පළලක් අරන් තිනවා අඩි 2ක් දිගට තමයි අරගෙන තියෙන්නේ ගබඩා ඒකකය. එතකොට සම්පූර්ණම අඩි 2ක් තමයි දිග අරගෙන තියෙන්නේ. අඩි 3ක් ගත්තොත් වැඩි වෙනවා අපිට. වැඩ කරගන්න අමාරුයි අපහසුයි. එතකොට ඒ අතරේ තියෙනවා ජනේලෙ කෙලින්ම සිංක් එක හරි ගස්සලා ඊළඟට පෙර සැකසීමේ ඒකකේ තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා අපේ උඳුන ආහාර පිස ගන්න. මෙතනින් ආහාර ටික ගත්ත ගබඩා ස්ථානින් සේදුවා, පිළියෙල කරා, පිසුවා. අපිට මෙතන තවත් ඊට ප්‍රමාණයක් තියෙන හින්දා ඕනනම් අපිට මෙතන පුළුවන් කෑම මේසේ වගේ පිළියෙල කිරීමේ ඒකකයකුත් අපිට මෙතන ස්ථාපනය කරගන්න පුළුවන්. ඔබේ හැකියාව දක්ෂතාවය අනුව ඉඩකඩ මෙතන අනවශ්‍යයි කියලා හිතෙනවා නම් මෙතන වැඩිපුර ඉඩක් තියෙනවා නම් අපිට මේ ඉඩෙන් අපිට ගන්න පුළුවන් කෑම මේසයක් මෙතෙන්ට දාලා ඉවරලා පිළිගැන්වීමේ ස්ථානයේ විදිහට අපිට ඒක යොදා ගන්න පුළුවන්. මේ විදිහට ඕගොල්ලෝ මේ වීඩියෝ එක නවත්ත බලන්න. දරුවෝ ඉන්නවා නම් 7 ශ්‍රේණිය දරුවෝ ඊළඟට A level O level කරන දරුවන්ට මේක ඉතාම වැදගත් වෙනවා. එයාලා මේව අඳිනකොට ටිකක් ගැටලු සහගතයි. මේ විදිහට අඳින්න උත්සාහ කරන්න. මම මේ කොටුවකින් පෙන්වු කරලා තියෙන අඩියක ප්‍රමාණයක්. ඊළඟට බලමු අපි L හැඩේ මුළුතැන් ගයක් කියලා කියන්නේ මොකද්ද කියලා. ඒ සාමාන්‍යයෙන් අර ප්‍රමාණයට වඩා ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණය ඉඩක් තියෙනවා නම් මෙතන තියෙනවා 10ක්, මේ පැත්තේ තියෙනවා 12ක්. එතකොට ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් මේ බිත්තිය තමයි වටේ තියෙන්නේ. මේ ජනෙල් පියන් 3ක් එතනක් තියෙනවා. දොර තියෙනවා අර වගේම. මේ අරන් තියෙනවා L හැඩයට. එතකොට මෙතන තියෙනවා සෝදන ඒකකය, මේ ගබඩා ඒකකය. ඊළඟට අපි මෙතෙන්ටින් සෝද ගන්නවා. ඊට පස්සේ පිළියෙල කිරීම කරනවා. මෙතන තියෙනවා ලිප නැත්තම් උඳුන. එතකොට මේ තියෙන්නේ රතු පාටින් වැඩ ත්‍රිකෝණය. වැඩ ත්‍රිකෝණය කියලා කියන්නේ අපේ වැඩ කාර්යක්ෂමව කරගෙන යන්න පුළුවන් වෙන ආකාරයට අපි මේ වැඩ ඒකක ටික ස්ථානගත කරන්න ඕනේ. කෙලින්ම එතකොට අපිට ඉස්සෙල්ලාම ගබඩා ස්ථානෙන් ආහාර ටික අරගෙන සෝදලා ඊට පස්සේ පිළියෙල කරලා මේ ත්‍රිකෝණයක ආකාරයට අපිට වැඩ ටික නිම කරගන්න පුළුවන්. උඳුනට ආහාර ටික තිබ්බා, ආහාර ටික පිසගත්තා. එතනින් අපේ වැඩ කටයුතු අපේ පහසු වෙනවා. අපිට එහෙම දුව වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද පිළිවෙලට අපිට වැඩ ත්‍රිකෝණයට අනුව ස්ථානගත කරගත්තාම ලේසි වෙනවා වැඩ කටයුතු. ඊළඟට U හැඩය. මේ බලන්න U හැඩය කියලා කියන්නේ අතන තියෙන ප්‍රමාණි කොහොමද? මේ පැත්තට 10යි, මේ පැත්තට 12යි අඩි, මේ පැත්තට 10යි දිගට, මේ පැත්තට 14යි, මේ පැත්තට 14යි පල්ල, 14යි දිග 10ක් වෙන ආකාරයට අරගෙන තියෙනවා. එතකොට එතනත් පළල අරන් තියෙන්නේ අඩි 2ක ප්‍රමාණයක්. මේ U අකුරේ හැඩයට තමයි වැඩ ඒකකය ස්ථාපනය කරගෙන තියෙන්නේ. එතකොට වැඩිපුර ඉඩ ප්‍රමාණයක් දීලා තිනවා ගබඩා ස්ථානයේ. පැන්ට්‍රි කොටස වැඩි ප්‍රමාණයක් දීලා තිනවා. ඊළඟට සිංක් එක තියෙනවා. පිළියෙල කිරීම ඒකකේ තියෙනවා, පිසින ඒකකේ තියෙනවා. ඔය ආකාරයට නිවස අපිට පුළුවන් මේ ආකාරයට අපිට සැලසුම් සහගත කරගන්න ඔබේ නිවස Tamanටම පුළුවන් වෙනවා. Tamanට ඕන ආකාරයට තමන්ගේ අතේ තියෙන මිල මුදලේ ප්‍රමාණයට අනුව තමන්ගේ නිර්මාණශීලී හැකියාව අනුව ලස්සන මුළුතැන් ගයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට අන්තර්ජාලයෙන් ලස්සන පින්තූර තියෙනවා. ඒවා අරගෙන තවත් අධ්‍යයනය වැඩි දියුණු කරගෙන Tamanට ඊතා සතුට දනවන වාසනාව ගෙන දෙන ආකාරයට තමන්ගේ මුළුතැන්ගය සකස් කරගන්නට මේ වීඩියෝව ඉවහල් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ස්තුතියි.